හරි. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ තවත් අපේ කෝස් එකේ තියෙන higher lower strategy එකක්. ඉතින් කලින් strategy එකේ වගේම මේ strategy එකටත් මම use කරන්නේ web trader කියන platform එක. right. ඔයා web trader කියන platform එකට enter වෙන්න. මේ web trader කියන platform එක ඇත්තටම higher lower අපිට trade කරන්න හොඳම platform එකක්. අපි කලින් වීඩියෝ එකේදී කතා කළා. අපි කලින් higher low strategy එකේදී කතා කළා volatility 100 market එකේ return එක 122ක් වගේ දෙන strategy එකක්. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ volatility 75 market එකේ return එක 116ක් වගේ දෙන strategy එකක්. හරි. right. එහෙනම් window දෙකක් ඔයා open කරගන්න. right. මේ strategy එක success කරන්න මම use කරන එක්තරා app එකක්. ඒක තමයි මේ LDP binary analyzer app කියන app එක. LDP binary analyzer app කියන එක ඔයාට Google search කරලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි app එක තියෙන්නේ. මෙතන තියෙනවා market 100 10 25 50 75 ඔන්න ඔය වගේ. ඔයා මෙතන search කරන්න ඕනේ මෙතන ඔයා trade කරන market එක. මෙතන volatility 75 තියෙන තමයි මෙතන 75 select කරා. හරි. මෙන්න මේ ඔයාලට පේනවා තිය අංක වගේක්. මේ අංක තමයි මෙන්න මෙතන මේ last digit එක විදිහට display වෙන්නේ. right. දැන් ඔයා දැක්ක 8. මෙතනත් 8 මේ මෙන්න මේ විතර last digit එක තමයි මෙන්න මේ අංක වලින් නිරූපණය වෙන්නේ. තමයි වෙන්න. right. මම දැන් කියනවා strategy එක මොකද්ද කියලා මේ analyze app එකත් එක්ක. right. ඊට කලින් අපි strategy එකට අදාළ setting ටික හදාගමු. මෙතන 6 දානවා මම මෙතන lower select කරනවා. අපිට මෙතන ගන්න ඕනේ return එක 116ක් වගේ දෙන මෙතන barrier offset එක හදා ගන්න ඕනේ. මෙතන return එක 116ක් වගේ වෙන්නේ. හරි. මම මෙතන මේක change කරනවා. minus 109. ready. right. ඔයා මෙතන minus 290 දෙන්න. මෙතන දෙන්න ධන 290. හරි. ඔයා කොහොම හරි මෙතන return එක 116ක් වෙන්න තමයි මෙතන barrier එක change කරන්න. මෙන්න මේ barrier එක මේ ගාන වෙන්න ඕනේ කියලා අගයක් නැහැ. මෙතන මේ return එක අනුව වෙනස් වෙනවා. මෙන්න මේ return එක 116ක් 17ක් අතර තියාගන්න මේ barrier එක ඔයා change කරද්දි. හරි. මම දැන් කතා කරන්නම් strategy එක මොකද්ද කියලා. ඔයාට පේනවනේ මේ digit එක. මෙන්න මේ digit වලින් නිල් 3ක් එක ළඟ ඇවිල්ලා රතු එකක් display වුණොත් අපි higher purchase එකට enter වෙනවා. රතු 3ක් මෙන්න මේ වගේ ඇවිල්ලා නිල් එකක් ආවොත් අපි lower purchase එකට enter වෙනවා. right. මම නැවතත් කියන්නම්. නිල් 3ක් ඇවිල්ලා එක ළඟ රතු එකක් ආවොත් අපි enter වෙන්නේ higher purchase එකට. රතු 3ක් ඇවිල්ලා නිල් එකක් ආවොත් අපි enter වෙන්නේ lower purchase එකට. ඔයා මේ analyze app එකත් එක්ක trade කරද්දී මෙන්න මේ market එක හරියටම select කරන්න. සමහරවිට ඔයා මෙතන 75 තෝරන මෙතන 100 තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයා loss වෙනවා. ඒ නිසා අනික් කාරණේ තමයි මෙන්න මේවා එක දිගට නිල් ඇවිල්ලා රතු එකක් આવොත් අපි 6 දාන්නේ higher purchase එකට enter වෙන්නේ නැහැ. අපි higher purchase එකට enter වෙන්නේ රතු 3ක් එක දිගට ඇවිල්ලා නිල් එකක් આવොත් විතරයි. ඒ වගේම රතු ගොඩක් ඇවිල්ලා නිල් එකක් આવොත් අපි lower purchase එකට enter වෙන්නේ නැහැ. අපි lower purchase එකට enter වෙන්නේ රතු 3ක් ඇවිල්ලා එක ළඟ නිල් එකක් આવොත් තමයි අපි lower purchase එකට enter වෙන්නේ. right. මේක තමයි අපේ strategy එක. right. අපි ඊළඟ වීඩියෝ එකේදී trade ටිකට enter වෙලා බලමු.